ට්‍රේඩර්ස් අද 2025 මාර්තු මාසයේ 23 වෙනි ඉරිදා සන්ඩේ මාකට් බ්‍රේක්ඩවුන් එකත් එක තමයි ඕගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් වෙනදා වගේම අපි Discord community එකේ weekend webinar එකේ පළවෙනි session එක විදියට සන්ඩේ මාකට් බ්‍රේක්ඩවුන් එක පෝස්ට් කරනවා. අපි බලමු ලබන සතියේ මැක්‍රෝ කැලෙන්ඩර් එක මොනවද අපිට තියෙන important events මොනවද tradable events කියලා. දෙවල් කීපයක් තියෙනවා අපිට කතා කරන්න විශේෂයෙන් ජියෝපොලිටිකල් ටෙන්ෂන් එක සම්බන්ධයෙන් සහ ගෝල්ඩ් ප්‍රයිස් එකේ ෆියුචර් මූව්මන්ට් එක කොහොම වෙයිද කියලා. රයිට් අපි යමු මාර්තු මාසේ 24 වෙනි සඳුදාට සෙෂන් එක කරන අතරතුර ඔයගලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් chat box එකේ දාන්න. Sunday market breakdown එකෙන් පස්සේ මම ඔයගලන්ගේ questions වලට answers දෙනවා. සඳුදා දවසට අපි ගියොත් අපිට තියෙනවා US S&P manufacturing data right මේක ගොඩක්ම අදාළ වෙන්නේ stock market එකට S&P global manufacturing PMI data. ඉතින් බලන්න PMI data කොහොමද release වෙන්නේ කියලා. currencies එහෙම නැත්නම් commodities trade කරන්න පොඩ්ඩක් අමාරුයි S&P data වලට right. ඔයාට ISM data වලට නම් trade කරන්න පුළුවන්. මොකද ඒක currencies වලටත් impact වෙන නිසා. හැබැයි S&P manufacturing data ගොඩක්ම ඔයගොල්ලෝ stocks trade කරනවා නම් සහ stock indexes trade කරනවා නම් speculate කරන්න පුළුවන්. නමුත් ISM data තරම් ලොකු volatility එකක් මම experience කරන්නේ නැහැ S&P global data වල. කොහොමවත් monitor කරලා තියාගන්න US economy එක ගැන සහ Fed එකේ future rate decisions වලට මේ එන data වැදගත් වෙනවා. ඊළඟට බේලිගේ ස්පීච් එකක් තියෙනවා BOE 11:30ට ලංකා වෙලාවෙන් හවස. ඒ විදිහට සඳුදා දවස ඉවර වෙනවා. අපි යනවා මාර්තු මාසයේ 25 වෙනි අඟහරුවාදා දවසට Fed Vice Chairperson ගේ භාගයේ ස්පීච් එකක් තියෙනවා පාන්දර. ඊට පස්සේ BOJ Monetary Policy Meeting events තියෙනවා. BOJ core CPI dataත් එනවා මොනිටර් කරන්න core CPI එක වැඩි වෙලාද නැද්ද කියලා. මොකද BOJ last meeting එකේදී data dependent tone එකක් තමයි දුන්නේ. ලොකුවට yen එක demand කරේ නැහැ. trade tension ගැන අවධානයෙන් ඉන්න ඕන කියලා කිව්වා. ඒ වගේම inflation එක rising the wages rising the මේ වගේ data dependent tone එකක් තමයි දුන්නේ. හැබැයි yen ලොකු weakness එකක් ආවෙත් නැහැ. ලොකුවට strong වුණෙත් නැහැ. දැන් CHF JPY ගත්තොත් එහෙම අපි දැක්කා යම් මට්ටමකට price එක drop වුණා BOJ meeting එකෙන් පස්සේ. ඊට පස්සේ අපි මොනිටර් කරොත් consumer confidence data එනවා. FOMC member විලියම්ගේ ස්පීච් එකක් තියෙනවා. new home sales report එක එනවා. බදාදා දවසට ගියොත් මාර්තු මාසයේ 26 වෙනිදා අපිට UK CPI data release වෙනවා. GBP USD ගත්තොත් London session එක තමයි ඔයගලන්ට face කරන්න වෙන්නේ ලංකා වෙලාවෙන් දවල් 12:30ට. එතකොට ඔයගලන්ට speculate කරන්න පුළුවන් විශේෂයෙන් UK CPI data previous forecast දෙකටම වඩා වෙනස් වෙලා આવොත් negative side එකට આવොත් ඔයාලට GBP sell කරන්න පුළුවන් strong currency එකකට against. ඉතින් ඒ ලබන සතිය අපි බලමු කොහොමද currency movement එක කියලා මොන currencies ද strong වෙන්නේ කියලා. ගොඩක් දුරට මම හිතනවා අපිට risk off sentiment එකත් එක්ක UK CPIත් previous forecast දෙකටම වඩා negative වෙලා આવොත් GBP JPY sell එකක් focus කරන්න පුළුවන් කියලා. ඒත් එක්කම UK CPI data previous forecast දෙකටම වඩා positive වෙලා આવොත් GBP USD හෝ GBP AUD අපිට buy opportunities focus කරන්න පුළුවන්. මොකද AUD risk off sentiment එකත් එක්ක depreciate වෙනවා. ඩොලර් එක trade tension එක නිසා එහෙම නැත්නම් risk off sentiment එක නිසා ගොඩක්ම සාමාන්‍යයෙන් US ඩොලර් ගත්තොත් safe haven currency එකක්. නමුත් මේ කාල සීමාවේදී ඩොලර් වලට වඩා ලොකු volume flow එකක් එනවා gold වලට. ඒකට හේතුව තමයි US economy එකත් මේ trade tension එක නිසා uncertainty එක තියෙන නිසා. හැබැයි trade tension එකක් නැතුව යුදමය කාල සීමාවක් තිබුණා නම් අපිට මීට වඩා ඩොලර් වල strength එකක් බලා ගන්න තිබුණා. safe haven currency එකක් විදිහට. right. ඊට පස්සේ spring forecast statement එක එනවා UK economy එක ගැන outlook එකක් පාර්ලිමේන්තු එකට submit කරන forecast එකක් මේක treasury එකෙන්. ඉතින් ඒ report එක ඒ විදිහට release වෙනවා. ඊළඟට durable goods orders බලන්න durable good orders previous forecast වලට වඩා වැඩි වෙනවද නැද්ද කියලා. මොකද මේවා tradable events නෙමෙයි. නමුත් අපිට economy එක ගැන economy එක healthyද නැද්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන් leading macro data. tradable events නෙමෙයි. economy එක කොච්චර strongද production එක කොච්චර strongද orders කොච්චරක් ඇවිල්ලා තියෙනවද එහෙම නැත්නම් sales පැත්ත කොහොමද කියලා ඔයාලට idea එකක් ගන්න පුළුවන්.
ඊට පස්සේ අපි යනවා මාර්තු මාසේ 27 වෙනි බ්‍රහස්පතින්දාට US GDP අපිට එනවා හවස 6ට ලංකා වෙලාවෙන්. අපි මේක live trading event එකක් විදියට host කරනවා US GDP මේ සතිය අපිට තියෙන live trading event එක. ඉතින් බලමු fourth quarter GDP තමයි අපිට release වෙන්නේ. බලමු කොහොමද US economy එකේ performance කියලා jobless claim සහ GDP දෙකම එකට තමයි රිලීස් වෙන්නේ එකම ටයිම් එකේදී. අපි බලමු ට්‍රේඩ් ඔපචුනිටි එකක් ගන්න පුළුවන්ද කියලා. ඊළඟට ECB Shenable speech එකක් දෙනවා. ඊළඟට ලගාඩේගේ speech එකක් තියෙනවා. Forex live එකෙන් අපිට comments follow කරන්න පුළුවන්. මාර්තු මාසේ 28 වෙනි සිකුරාදාට ගියොත් UK retail sales release වෙනවා. ඒත් එක්කම UK GDP data release වෙනවා. බලන්න fourth quarter GDP report එක කොහොමද කියලා. fourth quarter GDP නිකන් හරි minus side එකට ගියොත් නම් GBP ලොකු weakness එකක් එනවා. හේතුව තමයි එහෙම වුණොත් BOE වලට ඉස්සරහට interest rates hold කරගෙන ඉන්න එක challenging situation එකක් වෙනවා. GDP monitor කරලා තියාගන්න. ඊට කලින් UK CPI data ත් එනවා. CPI data positive වෙලා UK GDP එක minus side එකට ගියොත් mixed sentiment එකක් එනවා. වෙයි CPI data previous forecast දෙකටම වඩා drop වෙලා UK GDP එකත් minus ගියොත් එම GBP USD තව sell off එකකට ඔයගලන්ට යන්න පුළුවන්. හෝ sell off එකක් expect කරන්න පුළුවන්. ඊළඟට අපිට core PCE data release වෙනවා Friday අපේ live trading events දෙකක් තියෙනවා. අපි මේක trade කරනවා. PCE data inflation related event එක. ඉතින් Friday trading event එකත් අපි host කරනවා ලංකාවේ වෙලාවෙන් 6ට trade room live Discord community එකේ. right ඒ විදිහට අපේ මේ සතියේ macro calendar එක ඉවර වෙනවා. අපි යමු currency chart එකට. දැන් gold ගත්තොත් ඔයාලට මතක ඇති මම කිව්වා Discord community එකේ සිකුරාදා profit taking වෙන්න පුළුවන් කියලා. 3020 තමයි මම expect කරේ. හැබැයි 2999ටම වගේ ආව price එක. right 2999ටම වගේ ආව බැලුවොත් Discord එකේ fundamental trade ideas වල ගත්තොත් මම ඔයගලන්ට කිව්වා gold corrective sell එකක් එන්න ඕනේ. ඊට පස්සේ gold sell ගන්න අය 3055 වගේ exit area කියලා 3020 target කරන්න. ඒක risk entry එකක්. මොකද අපි main direction එකට against යන නිසා. මම හිතන්නේ live chat එකේ තමයි මම ඔයගලන්ට දැම්මේ. Friday profit booking වෙනවා කියලා. gold sell expect කරන්න පුළුවන්. මොකද weekends වල ඔය Friday කතාව මෙහෙමයි යන්නේ. weekends වල ගොඩක් traders ලා කැමති නැහැ. commodities hold කරගෙන විශේෂයෙන් gold වගේ safe haven commodity එකක් weekends වල hold කරගෙන ඉන්න ඒගොල්ලෝ කැමති නැහැ. ඇයි? සෙනසුරාදා ඉරිදා ලෝකේ මොන වගේ දේවල් වෙයිද කියන අපි කවුරුත් දන්නේ නැහැ. අපි පැහැදිලිවම දන්නවා Hamas attack එක වුණේ සෙනසුරාදා. ඒකත් උනේ සෙනසුරාදා දවසක gold සඳුදා ඉඳලා එක දිගටම අප් වෙන්න පටන් ගත්තා. එතකොට හිතන්න gold sell වල හිටපු අයට කොහොම loss එකකට face කරන්න වෙන්නේ නැද්ද? නිකම්ම නෙමෙයි ලොකු gap එකකුත් එක්ක price එක open උනේ. තවත් loss එක වැඩි එතකොට. right ඒක නිසා මේ trade tensions එහෙම නැත්නම් geopolitical uncertainties තියෙන කාලවල ගොඩක් වෙලාවට Friday වගේ දවස් වලට trades hold කරන් ඉන්න අය එහෙම නැත්නම් swing traders ලා profit book කරනවා. මේක වෙන්නේ ගොඩක්ම New York session එකේ London Asian session එකේ ඔයගලන්ට මේක බලා ගන්න නැහැ. සමහරට gold up වෙනවා ඔයගොල්ලෝ දකින්න ඇති. හැබැයි ඊට පස්සේ London session එකත් එක්ක gold ගොඩක් දුරට corrective pace එකකට යනවා London session New York session එක start වීමත් එක්ක. right හැබැයි අපිට price එක ආපහු 3023න් නැවතිලා තියෙනවා. 2099 reach කරලා කොහොමුණත් අපි බලාපොරොත්තු වන විදිහට session overlap එකේදී මේ massive drop එක ආවා. අපිට daily chart එකට ගියොත් බලා ගන්න පුළුවන්. සිකුරාදා opening price එක උනේ අපිට 3047. හැබැයි intraday අපිට එනවා 2999 වගේ level එකට drop එකක්. ඒ කියන්නේ අපේ intraday drop එක ගත්තොත් pips 483කට ලං වෙන්න massive drop එකක් තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ මේක මෙතනින් continuation එකකට යනවාද නැත්නම් මේක මෙන්න මේ week එක fill කරන තැනට ආපහු drop වෙනවද හෝ මේ level එකටම ආපහු price එක එනවද කියන එක. තාම එච්චර දුර හිතන්න මම කැමති නැහැ. මොකද අපිට තාම clear catalyst එකක් නැහැ gold sell කරන්න. right? හොඳට මතක තියාගන්න traders අපිට clear catalyst එකක් නැති වෙලාවට අපි පොඩ්ඩක් market එකෙන් අයින් වෙලා ඉන්න ඕනේ. මොකද ගොඩක් අයගේ පුරුද්දක් තියෙනවා. ඒගොල්ලන්ගේ ඒක subconscious mind එකට feed වෙලා තියෙනවා. අර
හැමදාම මම මේක කරන්න ඕන වගේ අර මූණ හොදනවා දත් මදිනවා තුන් වේල කනවා වගේ මම ට්‍රේඩ් කරන්න ඕන කියන එක ගොඩක් අයගේ ඇඟට කා වැදිලා තියෙනවා. ඒතර එහෙම අයට මේ බිස්නස් එක පොඩ්ඩක් අමාරු වෙනවා. මොකද ඒගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තමයි අපිට අනිත් බිස්නස් වගේ නෙමෙයි වෙළඳාම් කරන තරමට මේකේ ආදායම එන්නේ නැහැ. මේකේ වෙළඳාම් කරන තරමට ආදායම නැති වෙන්න පුළුවන්. මොකද මේකෙදි අපිට එන ලාභයම ආයේ නැති වෙනවා. ලෝකෙ වෙන කිසිම බිස්නස් එකක අපිට එන ලාභය එවෙලෙම නැති වෙන්නේ නැහැ. ඔන්න ඔතන තමයි ගොඩක් ට්‍රේඩර්ස්ලා ට්‍රේඩින් බිස්නස් එකක් විදියට කරනවා කියලා හිතාගෙන හිටියට පටල ගන්න තැන. රයිට්? ඒක නිසා මේකෙදී ඔයා ගනුදෙනු අඩුවෙන් කරන තරමට ඔයා සාර්ථකයි. අනිත් වෙළඳාම් වල ගනුදෙනු වැඩියෙන් කරන තරමට ඔයා සාර්ථකයි. මේකේ අඩුවෙන් කරද්දී ඔයා සාර්ථකයි. අනිත් වෙළඳාම් වල වැඩියෙන් කරද්දී සාර්ථකයි. ඒතර ඔන්න ඔය දෙක පටල ගන්න එපා. මොකද මම දකින දෙයක් තමයි ට්‍රේඩර්ස්ලාගේ හැමතිස්සෙම බයි කරන්නද සෙල් කරන්නද මොකද වෙන්නේ ආරම වෙයිද මෙහෙම වෙයිද කියලා ඒගොල්ලෝ ඔපචුනිටිස් හදා ගන්න හදනවා. ඔපචුනිටිස් ක්‍රියේට් කරගන්න හදනවා. නමුත් මගේ තියරි එක මං ඔයගලන්ට දෙන රෙකමන්ඩේෂන් එක මේක කරන්න ඕන කියලා නීතියක් නැහැ. මගේ එක්ස්පීරියන්ස් එක සහ මම හිතන දේ මං කතා කරන්නේ මේ channel එකේ. මගේ තියරි එක ඔයගලන්ට මාකට් එක දෙන ඔපචුනිටි එක අරගන්න. සමහරවිට ඒක සතියට එක ට්‍රේඩ් එකක් වෙන්න පුළුවන්. සමහරවිට මාසෙට එක ට්‍රේඩ් එකක් දෙකක් වෙන්න පුළුවන්. හැබැයි ඒවා ප්‍රොෆිටබල් නම් ප්‍රශ්නේ ඉවරයි. quality of the trade කියන එකට ඔයගොල්ලෝ යන්න ඕනේ. එතකොට gold ගත්තොත් එහෙම මම තාම massive drop එකක් expect කරන්නේ නැහැ. ඒකට අපි බලන්න ඕන දේවල් කීපයක් තියෙනවා. ලබන සතියේ එන inflation data ඊට පස්සේ GDP data inflation data කියලා මම කිව්වේ PCE data. ඉතින් මෙන්න මේ data මත gold price එක තව corrective drop එකකට එන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අපිට දැන් clear structure එකක් නැහැ. අපිට පේනවා මෙන්න මේ sudden drop එකක්, right? මෙන්න මේ sudden drop එක එච්චර මට අල්ලන්නෙත් නැහැ, right? මෙන්න මේ sudden drop එක මේක සමහර විට buyers ලව influence කරපු sellers ලව influence කරපු discounted price එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ විදියට අප්පෙලා ආපහු මේක 3050 55 60 70 level එකට යන්න පුළුවන්. ඇයි? long term gold drop එකක් එහෙම නැත්නම් down trend එකක් එන්න තාම කිසිම reason එකක් නැහැ. එතකොට අපිට මෙතන තියෙනවා demand zone එකක් 2980 අපි 4 hour වගේ ගියත් අපිට demand zone එක බලා ගන්න පුළුවන්. right? සමහර විට price එක මේ level එකට ඇවිල්ලා next movement එකට යන්න පුළුවන්. ඒකට අපිට geopolitical හෝ macro incident එකක් අවශ්‍ය වෙයි volatility එක වැඩි කරන්න. එහෙම දෙයක් උනේ නැත්නම් ගොඩක් දුරට මෙන්න මේ break out එක fake break out එකක් වෙනවා. right? sellers ලව influence කරන මෙහෙම ඇවිල්ලා මෙතනින් ආය මේ වෙලා මේක අලුත් up trend එකකට යන්න පුළුවන්. දැන් අප්‍රේල් මාසේ ගැන ගත්තොත් එම එකත් ඔයගලන්ට කතා කරනවා වෙබිනාර් එකේදී. අප්‍රේල් 2 වෙනිදාත් විශේෂයෙන් අපිට ගොඩක් වැදගත් දවසක් වෙනවා ට්‍රේඩර්ස්ලා විදියට ෆයිනෑන්ෂල් මාකට්ස් වලට වැදගත් දවසක් වෙනවා. වොලටිලිටි එක වැඩි වෙන මාසයක් අප්‍රේල් මාසේ. ඒතර ගෝල්ඩ් දැනට සෙල් සෙටප්ස් ફોකස් කරන්න එපා. මම නම් එක්ස්පෙක්ට් කරන්නේ මේ ඩ්‍රොප් එකෙන් පස්සේ තව අප් ට්‍රෙන්ඩ් එකක් සමහරවිට මේ 3040 වගේ ලෙවල් එකට ආපහු ගෝල්ඩ් ප්‍රයිස් එක අප් වෙන්න පුළුවන්. මොකද අපිට කිසිම රිස්ක් සෙන්ටිමන්ට් එකේ වෙනසක් වෙලා නැහැ. මිඩල් ඊස්ට් ටෙන්ෂන් එක ආයේ වැඩි වෙලා තියෙනවා. සීස්ෆයර් එක කැන්සල් වෙලා තියෙනවා. රයිට්? ඒක සම්පූර්ණයෙන්ම සීස්ෆයර් එකක් දැන් නැහැ. නැවත සටන් පටන් අරන් තියෙනවා. දිගින් දිගටම ඊශ්‍රායලයේ ගාසා වලට ප්‍රහාර එල්ල කරනවා. ඒගොල්ලන්ගේ තිබුණ එකම කැන්සර් හොස්පිටල් එකත් විනාශ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ගෝල්ඩ් මම තාමත් අප් ට්‍රෙන්ඩ් එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයගලන්ට මොන හරි කරන්සි පෙයර්ස් තියෙනවා නම් කතා කරන්න ඕනේ ඒවා අහලා තියන්න. දැන් USD CAD ගත්තොත් USD CAD උත් මම මේ වෙලාවේදී ඔයගලන්ට ට්‍රේඩ් ඔපචුනිටි එකක් ගන්න කියලා කියන්නේ නැහැ. මොකද මම ඔයගලන්ට කලිනුත් පැහැදිලි කරා. මේ කරන්සිස් දෙකටම ට්‍රේඩ් ටෙන්ෂන් එකේ ඉම්පැක්ට් එක තියෙනවා. ඒතකොට අපිට ලොකුවට ට්‍රෙන්ඩින් එහෙම නැත්නම් ලොකු මොමන්ටම් එකක් වොලටිලිටි එකක් අපිට මේ කරන්සි පෙයර් එකේ මේ වෙලාවේදී බලා ගන්න නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ හැමතිස්සෙම පාවිච්චි කරන්න ඕන strong currencies weak currencies වලට against. ඕ සෙල් කරන්න ඕන weak currency එකක් strong currency එකකට against. ඒක නිසා euro USD ගත්තොත් GBP USD ගත්තොත් අපිට ආපහු corrective drop එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එකක් තමයි ECB එක dovish ඊළඟට අපිට මේ සතියේ යන UK GDP data UK inflation data බලලා decision එකක් ගන්න පුළුවන්. මෙතන daily chart එකට ගියොත් එහෙම ආපහු මෙන්න මේ levels test කරලා right මෙන්න මේ levels test කරලා ආපහු GBP USD හෝ Euro USD drop එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කොහොම වුණත් අමතක කරන්න එපා DXY එක ගැන කතා කරොත් DXY එකේ recovery එකක් මම expect කරනවා.
මේ රිකවරි එක සමහර විට PMI data වලින් එන්නත් පුළුවන්. සමහර විට US GDP වලින් එන්නත් පුළුවන්. GDP එහෙම previous forecast හොඳටම beat කරලා ආවොත් trade bow එක තිබ්බත් GDP positive side එකට ගියොත් ස්පෙකියුලේටර්ස්ලා ඩොලර් ගැන කොන්ෆිඩන්ට් වෙන්න පුළුවන්. ඒ නිසා හදිස්සි වෙන්න එපා. දැන් අපි ඉන්නේ පොඩ්ඩක් ක්‍රිටිකල් ස්ටේට් එකක. අර කලින් සතිවල සදා අපිට එකපාර ඔපචුනිටිස් වලට යන්න පුළුවන් සතියක් වෙන්නේ නැහැ මේක. මොකද ප්‍රයිසස් ඔක්කොම මිඩල් zone එකක තියෙනවා. ඒ කියන්නේ drops එන්න ඕනේ ඇවිල්ලා ඉවරයි. up trend යන්න ඕනේ ගිහිල්ලා ඉවරයි. දැන් අපි පොඩ්ඩක් corrective අර කට්ටිය exhaustion pace එකකට දැන් ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ අලුත් data focus කරන තැනකට දැන් ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන් අප්‍රේල් මාසේ ගත්තොත් එimhe තව සතියකින් අපිට අප්‍රේල් මාසේ එනවා. එතකන් ලොකු activities market එකේ නොවෙන්න පුළුවන්. පොඩ්ඩක් opportunity එක ගැනකන් ඉවසලා ඉන්න එක වැදගත් වෙනවා. ඊළඟට yen against pairs ගත්තොත් අපිට ලොකු movements මේ ටිකේ බලා ගන්න නැහැ. euro JPY ගත්තොත් GBP JPY ගත්තොත් මම බලාපොරොත්තු වෙන්නේ long term drop එකක්. right මෙන්න මේක තමයි මම euro JPY වල දැකපු structure එක. දැන් Bank of Japan වල data dependent policy එකත් එක්ක මෙන්න මේ විදිය දෙයක් මම expect කරනවා. right මොකද ඒගොල්ලෝ interest rates hold කරා. right මෙන්න මේ වගේ structure එකක් තමයි මම දැන් expect කරන්නේ. trade uncertainty එකත් එක්ක VIX එකේ වැඩිවීමත් එක්ක එතන මෙන්න මේ විදිහේ drop එකක් මම බලාපොරොත්තු වෙනවා. euro JPY සහ yen against pair වල CHF JPY වුණත් එහෙමයි ආපහු up වෙයි කියලා මම හිතන්නේ නැහැ. මොකද දැන් මෙතන CHF JPY වල rate divergence එකක් තියෙනවා. මෙතන ඕගලන්ට පැහැදිලිව ඒක බලා ගන්න පුළුවන්. අපි ගියොත් right මේ තියෙන SNB 0.25% වලට දැන් ආවා. තවත් ඒගොල්ලන්ගේ ලාස්ට් මීටින් එකේදී රේට් කට් කරා. BOJ 0.5% ඇවිල්ලා තියෙනවා. එතකොට මේ දෙගොල්ලෝ අතර ගත්තොත් මේ currencies දෙක අතර ගත්තොත් 0.25 basis points rate divergence එකක් තියෙනවා. ඉතින් ඒක බේස් කරගෙන මම ඔයගලන්ට දීපු level එකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. මේක long term 166 165 level එකටම drop වෙන්න ඕනේ. කිසිම වෙලාවකම CHF JPY buy setups වලට යන්නේ නැහැ. sell setups තමයි focus කරන්නේ. ඊළඟට AUD JPY වුණත් එහෙමයි drop එකක් අපිට expect කරන්න පුළුවන්. මේවා long term drop වෙනවා yen වලට against විශේෂයෙන් AUD ගත්තොත් එහෙම NCD ගත්තොත් එහෙම. මොකද මේ currencies දෙක sell setups බලන්න trade tension එකෙන් මේ මම කලින් දීපු forecast එක trade tension එක නිසා මේ currencies දිගටම drop වෙනවා. මේවා buy setups බලන්න යන්න එපා. හොඳ ඔයගලන්ගේ technical zones ඔයගලන්ගේ strategy එකක් follow කරලා down trend එකට supportive වෙන විදිහේ sell setups බලන්න. මොකද intrinsic value එක පැත්තෙන් ගත්තොත් NCD weak yen වලට against AUD weak JPY වලට against yen වලට against මොන හරි ඔයාලගේ තියනවාද තව currencies right උදේශානා euro GBP අපි යමු euro GBP ත් මම කතා කරන්න එක euro GBP sell කරන්න right මම confidently ඔයාලට කියනවා euro GBP sell කරන්න මොකද මෙතන තියෙන ලොකු rate divergence එකක් 2.65 ඉඳලා Bank of England 4.50 right ඒතර BOE last meeting එකත් අපි හිතපු තරම් dovish tone එකක් ආවේ නැහැ. දැන් මේ සතියේ inflation data previous forecast වලට වඩා වැඩි වුණොත් එහෙම තවත් euro GBP drop වෙනවා. UK GDP positive side එකට ආවොත් එහෙම තවත් euro GBP drop වෙනවා. මොකද ECB එක කොහොමත් rate cut cycle එක පැහැදිලිව announce කරලා ඉවරයි. right ඒතර මේක මම දකින්නේ corrective uptrend එකක් විදියට right dollar weakness එකත් එක්ක ආපු uptrend එකක් විදියට ඊට පස්සේ ආපහු main trend එකට euro GBP down වෙන්න ඕනේ. මෙන්න මේ විදිහේ structure එකක් මම දකිනවා. පොඩි structure එකක් මේක right මෙන්න මේ විදිහේ breakout එකක් අපිට තියෙනවා මේ structure එකේ. එතකොට මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. සමහරවිට මෙහෙම වෙලා ආයෙ පොඩ්ඩක් මෙතන උඩ retest කරන්න පුළුවන්. මෙන්න මේක තමයි මම බලාපොරොත්තු වෙන drop එක. මොකද intrinsic value එක ගත්තොත් currencies දෙකේ ලොකු difference එකක් තියෙනවා rate divergence එක නිසා. තව මොන හරි ඔයගොල්ලන්ගේ currency pairs තියෙනවද? ධනුෂ්ක USD JPY ගැන අහනවා මම දන්නවා ධනුෂ්ක UJ තමයි trade කරන්න කියලා. UJ ගත්තොත් ධනුෂ්ක දැන් මේ සතියේ චුට්ටක් ඉවසන්න. හරිද? මොකද අපිට important events දෙකක් තියෙනවා. එකක් Monday S&P data එනවා. ඒක ලොකුවට dollar වලට impact වෙන එකක් නැහැ. නමුත් ඊට පස්සේ වට එනවා US GDP
සහ PCE data. දැන් මෙතන ගත්තොත් අපි daily time frame එකෙන් ගත්තොත් සෑහෙනවාට පේනවා ඇති මෙතන normally මම මේ කතා කරන්නේ intrinsic value එක නැතුව නිකන් price එක දිහා බලලා. price එක දිහා බලලා අපිට ලොකුට දේවල් කියන්න බෑ. නමුත් මම ඔයගලන්ට පෙන්වන්න දෙයක් තියෙන හින්දා මෙතන පැහැදිලි කරන්න. මෙතන සෑහෙන rejections වලට පේනවා. හරිද? දැන් මේ technical picture එක කියලා හිතන්නකෝ. එතන මේ rejections වෙන්නේ ඇයි කියන එකත් ඔය අවධානයෙන් ඉන්න ඕනේ. right? ඒ කියන්නේ ඇත්තටම intrinsic value එක පැත්තෙන් ගත්තොත් ඉන්වෙස්ටර්ස්ලා බයයි yen වලට against ලොකුවට ඩොලර් පම්ප් කරන්න. එතන අන්සර්ටන් එකක් තියෙන නිසා. ඉතින් මම ගොඩක් දුරට බලන්නේ මෙන්න මේ විදියට ඇවිල්ලා මේක 150 හෝ 151.20 වගේ ලෙවල් එකට ගිහිල්ලා ආපහු අපිට මෙන්න මේ ඩ්‍රොප් එක බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ දැන් තියෙන සෙන්ටිමන්ට් එක මොකද මේ අපි කතා කරන හැම විනාඩියකදීම ලෝකෙ මොකක් හරි දෙයක් වෙනවා. මම මේ වීඩියෝ එක රෙකෝඩින් ඔන් ඔෆ් කරලා YouTube එකට අප්ලෝඩ් කරන අතරතුර තම මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. ඔන්න ඉරාන් මොකක් හරි අනවුස් කරන්න පුළුවන්. ඊශ්‍රායලය තාම මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. ට්‍රම්ප් තාම මොකක් හරි ට්වීට් එකක් දාන්න පුළුවන්. ඒක නිසා ෆන්ඩමෙන්ටල්ස් කියන්නේ හැම තප්පරේ දිග වෙනස් වෙන දෙයක්. ඒකයි අපි මාකට් වොලටිලිටි එක ගැන අවධානයෙන් ඉන්න නිසා අපි බොරුවට ට්‍රේඩ්ස් හෝල්ඩ් කරගෙන ඉන්නේ නැත්තේ. ඔහේ ට්‍රේඩ් එක කවදා හරි ප්‍රොෆිට් එකයි කියලා හෝල්ඩ් කරගෙන ඉන්නවා නම් අපි ෆන්ඩමෙන්ටල්ස් ඉගෙන ගන්න ඕනේ නැහැ. අපි ෆන්ඩමෙන්ටල්ස් ඉගෙනගෙන තියෙන්නේ මේක මම වැඩක් තියෙනවද හෝල්ඩ් කරගෙන ඉඳලා. නැත්තම් මේකේ මම එක්සිට් වෙන්නද. දැන් NCD CAD අපි එහෙම දෙයක් කරේ. right? NCD CAD අපි එහෙම දෙයක් කරානේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් NCD CAD මේ මෙච්චර මැසිව් ඩ්‍රොප් එකක් එන්න ගලේ අපි NCD CAD ඩිවිෂන් එකෙන් අයින් වුණා. මොකද ඔයිල් වල සපෝට් එක ඉරාන් වලට දාපු සැන්ක්ෂන්ස් එක ඔයිල් සපෝට් එකෙන් කැනේඩියන් ඩොලර් ස්ට්‍රෝං වුණා. ඒතර තවත් මේක හෝල්ඩ් කරගෙන ඉඳලා වැඩක් නැහැ. EU GUK මල් මම එක්ස්ප්ලেইন කරා. සෙල් සෙටප්ස් බලන්න පුළුවන්. UK GDP dataත් බලන්න. ඔයාලට පොඩි ස්පෙකියුලේෂන් එකකට යන්න පුළුවන්. හැබැයි long term ඔයා යනවා නම් සෙල් සෙටප්ස් ફોකස් කරන්න. මොකද US GDP මේ සතිය එනවා. UK GDP ත් එනවා. ක්‍රිටිකල් සතියක්. ඉතින් ඔපචුනිටි එක අරගෙන ලොකුවට ට්‍රේඩ්ස් හෝල්ඩ් කරගෙන ඉන්න එපා. ස්විං සෙටප්ස් වලට යන්න එපා. මොකද ටැරිෆ් අන්සර්ටන්ටි එක තියෙනවා. තාම UK පැත්තට මේක කැරකුනේ නැති වුණාට ඩොලර් වලට ඒක නෙගටිව් විදියට බලපාලා තියෙනවා. ඉතින් මම GU EU සෙල් සෙටප්ස් ෆෝකස් කරනවා මේ සතියේ US GDP පොසිටිව් වෙලා ආවොත්. මොකද ට්‍රේඩ් ටෙන්ෂන් එක තියෙද්දි US GDP පොසිටිව් කියලා කියන්නේ ඒ කරන්සි එකට ස්ට්‍රෝං වෙනවා. කාංචන අහනවා BTC මගේ ෆෝකාස්ට් එකේ කිසිම වෙනසක් නැහැ කාංචන. මම මේක අර කියපු ලෙවල් එකට දැන් 76000ට ආවනේ. මාර්තු 12. right මාර්තු 12 76 මම ඔයගලන්ට දිගටම කිව්වා මේ ඉතින් මම දීපු ෆෝකාස්ට් එක මම සෙල් තමයි ෆෝකස් කරේ 74000 තමයි මම 76000 මම ටාගට් කරේ දැන් 76500ටම වගේ ආවා. හරි ඉතින් BTC වලට ආයේ ෆියුචර් එකක් නැහැ කාලෙකට. මේක දිගින් දිගටම ඩ්‍රොප් වෙන්න ඕනේ. මම දන්නේ නැහැ ඔයගොල්ලෝ කොහොම ඒක ගණීද කියලා. මේක මගේ ෆෝකාස්ට් එක නිසා මම කියන්නම්. මම නම් ආයේ BTC අප් ට්‍රෙන්ඩ් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කාලෙකට. right ඉතින් ටිකක් ස්ට්‍රෝං ඩ්‍රොප් එකක් එයි කියලා තමයි මම හිතන්නේ. සමහරවිට ඒක 60000 50000 ලෙවල් එක උනත් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ගොඩක් අය හිතන දෙයක් තමයි මම සෙල් කියලා කිව්වම එන හෙට ඉඳලා මම සෙල් එකක් ගන්නවා කියලා. එහෙම නෙමෙයි මාකට් එක යන විදිහක් තියෙනවා. ඉතින් දැන් බලන්න මෙතන මේ කරලා තියෙන වැඩේ right මෙතන ලොකු මැසිව් පම්ප් එකක් ඇවිල්ලා තියෙනවා. ඒතර ඔයගොල්ලෝ සමහරට හිතන්න පුළුවන් බයි වෙනවා කියලා. ඊපස්සේ ඔයගොල්ලෝ සෙල් එක ක්ලෝස් කරලා දානවා. හැබැයි ඊට පස්සේ තිබ්බටත් වඩා ඩ්‍රොප් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා හැමතිස්සෙම why markets move how markets move කියන එක ස්ටඩි කරන්න. why markets move කියලා කියන්නේ fundamentals. how markets move කියලා කියන්නේ ඔයගොල්ලෝ technically බලන picture එක. support resistance එහෙම නැත්නම් SMC වෙන්න පුළුවන්, ICT වෙන්න පුළුවන්, Elliott wave වෙන්න පුළුවන්, gang theory, Fibonacci extension retracement, right? ඕනම ඔයගලන්ගේ technical edge එකකින් how price move කියන එක බලන්න පුළුවන්. හැබැයි why markets move කියන එක අපි intrinsic value එක base කරන් තමයි බලන්නේ. මොකද ඇයි move වෙන්නේ කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඇයි move වෙන්නේ කියලා දැනගත්තම කොහෙටද move වෙන්නේ කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන්. එහෙට move වෙන්නේ කොහොමද කියන එක ඔයාලට ටෙක්නිකල් වලින් බලන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. right? මේක යන්නේ උඩට. හරිද? හැබැයි ඔයා මෙතනින් টොප් එකෙන් buy කරලා මෙන්න මේ හරියට sell වෙනකොට ට්‍රේඩ් එක close කරනවා නම් ඔයාට market volatility එක ගැන හෝ technical edge එක ගැන අවබෝධයක් නැහැ. right? ඔයා දැනගන්න ඕනේ මෙන්න මේ වගේ levels 3-4ක්ම break කරගෙන market එක පල්ලෙහාට එන්නේ නැහැ. ඇයි intrinsic value එකෙන් අප්. ඒතකොට මේ එන drops මේ දේවල් නිකන් correction එහෙම නැත්නම් මෙයා false influencing movements විතරයි. මේ trend එක අප්. ඒක වා confidently දැනගෙන ඉන්න ඕනේ. ඒකයි ගොඩක් traders වල market එකේ trade කරන්න අමාරු. ඒගොල්ලෝ මේ volatility එක ගැන සහ
buying climax selling climax මේ දේවල් ගැන අවබෝධයක් නැහැ. පොඩ්ඩක් එකපාර කඩාගෙන drop වෙද්දි කලබල වෙලා exit වෙනවා. මොකද හේතුව ඒගොල්ලෝ high risk අරගන්නවා. ඒගොල්ලෝ risk එක mitigate කරගන්න methods පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ volatility එකට බය වෙනවා. අර ඕනම දෙයක් ජීවිතේ වුණත් එකපාර ගන්න කියලා දෙනකොට වැඩක් නැහැ වගේ මාකට් එකේ ප්‍රොෆිට් එක දෙන්නෙත් එහෙමයි. එකපාර නිකන් දාපු ගාම ට්‍රේඩ් එක ප්‍රොෆිට් සයිඩ් එකට යන්නේ හරි කලාතුරකින්. පොඩ්ඩක් වටේ ගිහිල්ලා අපිව නලවලා හුරතල් කරලා තරහා ගස්සලා එපා කරවලා දුක කරවලා එහෙම තමයි ට්‍රෙන්ඩ් එකක් යන්න. මේ විදිහට දකින්න. GJත් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් එක්ස්පෙක්ට් කරන්න පුළුවන් ධනුෂ්ක. US 30 ගැන අහන බුවෙන එක US 30 වලට තාම ඔච්චර හොඳ කාලයක් නැහැ. ඔයාලට US 30 වල GDP වලින් අයිඩියා එකක් ගන්න පුළුවන් කේමල් නේද ඇහුවේ? සෝරි බුවනක. බුවනක US 30 වලටත් ඔයාලට දැන් අපිට පොඩි රිකවරි එකක් තියෙනවා. මේ ඩ්‍රොප් එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. right? තාම ආවේ නැහැ ඩ්‍රොප් එක. හැබැයි එන්න ඕනේ. මෙන්න මේ ලෙවල්ස් දැන් හිතන්න අපිට PCE data drop වෙලා එනවා අඩු වෙලා එනවා inflation data US 30 වලට positive fourth quarter US GDP previous forecast දෙකම beat කරලා හොඳ positive වෙනවා අපිට US 30 වලට positive අන්න එහෙම opportunity එකක් අපිට අරගන්න පුළුවන් හැබැයි ඒක తాවකාලිකයි එහෙම අප් වුණත් US 30 මේ වගේ recovery එකක් ගිහිල්ලා සමාන මේ වගේ level එකක liquidity zone එකක් අරගෙන ආපහු drop වෙන්න පුළුවන් මෙන්න මේ වගේ structure එකක් අපිට පේනවා right මේ වගේ ස්ට්‍රක්චර් එකක ප්‍රයිස් එක මෙහෙම උඩට ගිහිල්ලා ආයේ next drop එක එන්න පුළුවන්. මොකද trade tension සාම ඉවර වෙලා නැහැ. Middle East tension එකේ fear එක තාම ඉවර වෙලා නැහැ. එතකොට දැන් කලින් අපිට තිබුණේ trade tension එක විතරයි. මොකද මේගොල්ලෝ ට්‍රම්ප් ආවත් එක්ක peace talks පටන් ගත්තා. ඒක විසඳුණා ප්‍රශ්නේ. හැබැයි දැන් ආයේ යුද්ධේ පටන් අරන් තියෙනවා. එතකොට අපිට geopolitical tensions දෙකක් තියෙනවා deal කරන්න. Middle East එහෙම නැත්නම් මේ Gaza tension එක ඊට අමතරව ට්‍රේඩ් ටෙන්ෂන් එක. ඉතින් අමාරු කාලෙක ඉන්නේ. ලේසි නෑ මේ පීරියඩ් එකේ ට්‍රේඩ් කරන්න විශේෂයෙන් data access කරලා. ඔයගලන්ට එහෙට මෙහෙට buy sell දාලා අර ස්කිල් එකෙන් ටැලන්ට් එකෙන් ප්‍රොෆිට් අරගන්නවා හැරෙන්න ඔයගලන්ට හරි ට්‍රේඩ් ඔපචුනිටි එකක් හදාගන්න ලේසි පාසු කාල සීමාවක් තිබුණා. මොකද මම බේස් කරන්නේ opportunity based entry එකක්. මාකට් එක අපිට දෙන opportunity එකක්. අපි මාකට් එකේ opportunities හදාගන්න එකේ ලොකු අවධානමක් තියෙනවා. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. ගොඩක් traders ලා ඉන්නවා daily trade කරනවා, buy sell කරනවා. ඒක සමහරවිට ඒගොල්ලන්ට සාර්ථක වෙන්න පුළුවන්. නමුත් ෆන්ඩමෙන්ටල් පිච් එක ගත්තොත් එimhe අපි හැමතිස්සෙම මාකට් සෙන්ටිමන්ට් එක shift වෙන වෙලාවක් ඉන්නකන් ඉඳලා trade එකක් execute කරන එක තමයි වඩා සාර්ථක. මොකද මම බලන්නේ අර 50 සක්සස් එන්ට්‍රීස් වලට යන්නේ නැතුව 75 80 85 90 වගේ සක්සස් එකක් තියෙන එන්ට්‍රීස් වලට යනවා. එහෙට මෙහෙට දවස ගානේ buy sell දානකොට ඒකේ තියෙන 50ක සක්සස් රේට් එකක්. එක්ක ප්‍රොෆිට් එක්ක ලොස්. මොකද වා හරි හේතුවක් එක්ක නෙමෙයි ට්‍රේඩ් එක ගන්න නිකන් ප්‍රයිස් එක දිහා බලලා වාට හිතින් හැදෙන හේතුවකට තමයි වා ට්‍රේඩ් එක ගන්නෙ. හැබැයි අපි මාකට් ෆන්ඩමෙන්ටල්ස් වල ට්‍රේඩ් කරනකොට ලෝකෙම ඉන්න ට්‍රේඩර්ස්ලට ලෝකෙම ඉන්න මාකට් පාර්ටිසිපන්ට්ස්ලට ඉන්ෆ්ලුවන්ස් වෙන ඩේටා එකක් කරා තමයි අපි එන්ට්‍රි එක ගන්න. එතකොට ඒකේ සක්සස් රේට් එක ගොඩක් වැඩි. right? ඉතින් බලමු තව කාගේ හරි කරන්සි එකක් තියෙනවද කියලා අන්තිමට. right අපිට question එකක් විතරයි තියෙන්නේ. right traders එහෙනම් Sunday market breakdown එක මේ විදිහට අපි session එක ඉවර කරනවා. අපි බලමු ලබන සතියේ කොහොමද US macro data perform කරන්නේ සහ Trump මොනවද කරන්නේ Middle East tension එක නැත්නම් මේ Gaza tension එක කොහොමද ඉස්සරහට වෙනස් වෙන්න යන්නේ කියලා. අපිට බල සතියක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම ආපහු මතක් කරනවා market volatility එක ගැන අවබෝධයෙන් trade execute කරන්න risk එක mitigate කරන්න බොරුවට capital එක wash කරගන්නවත් damage කරගන්නවත් යන්න එපා. හිතුවක්කාර විදිහට ට්‍රේඩ් කරන්න එපා. මේක හරි හිමින් සැහැල්ලුවෙන් යන්න ඕන ගමනක්. මේක හරි සැහැල්ලුවෙන් කරන්න ඕන බිස්නස් එකක්. සල්ලි අමතක කරලා සල්ලි වලට තියෙන ආසාව අයින් කරලා කරන්න ඕන බිස්නස් එකක්. කාලයක් යද්දි තේරුම් යයි. තාමත් ඔයගොල්ලෝ මේක විශ්වාස කරන්නේ නැත්නම් තේරුම් ගන්න අකමැති නම් කල් ගන්න ලොස් වෙන්න තමන්ම මේ දුක විඳගෙන තමන්ම මේ කට්ට කාලා තේරුම් ගන්න මේ ෂෝට් කට් එකක් විදිහට තමයි මම ඔයගලන්ට කියන්නේ. එහෙනම් good luck traders. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.